හරි අද බලමු ෆොටෝෂොප් වල පළවෙනි එපිසෝඩ් එක අපි කොහොමද කරන්නේ කියලා. ඉතින් පළවෙනි පාඩම විදිහට මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද ෆොටෝෂොප් වල මුලින්ම ප්‍රොජෙක්ට් ෆයිල් එකක් ඕපන් කරගන්නේ හරියටම කියලා. අපි දන්නවා Windows වගේ Microsoft Word වගේ දේවල් ගත්තාම අපි මුලින්ම page එකක් මේ ඕපන් කරගන්නවා. ඒ වගේම තමයි Photoshop වලත් ඔයගොල්ලන්ට ඩිසයින් එක කරන්න ඕන ආර්ට්බෝඩ් එක අපි හදාගන්න ඕනේ ප්‍රොජෙක්ට් එකක් විදිහට කරන්න මුලින්ම කරන්න ඕනේ ෆයිල් වලට යන්න ඕනේ. ෆයිල් වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේන හැටි මෙතන තියෙනවා new කියලා එකක්. new ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට දැන් මේ මගේ තියෙන්නේ 2020 version එක. 2020 version එකේ අලුත්ම අප්ඩේට් එකේ මේ වගේ default ඔයගොල්ලන්ට දීලා තියෙනවා presets කරපු dimensions. ඒ කියන්නේ දැන් අතොත් මෙතන A4 කියලා තියෙනවා. ඒතකොට මේ custom වෙනම preset එකක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ 1080 කොටුවක තියෙන resolution එක. එතකොට මෙයාට ගියාම photo sizes තියෙනවා landscape එතකොට portrait වලට අපිට එදිනදා ජීවිතයේදී පාවිච්චි කරන sizes තියෙනවා. print වලට ගියාම letter legal tabloid A4 A6 A5 A3 වගේ අපි අහලා තියෙන දේවල් තියෙනවා. තව තියෙනවා C5 DL වගේ version උත් තියෙනවා. එතකොට මේක මේ අලුතෙන් ආපු preset එකක්. මේකේ ලේසිය තමයි ඔයාට ඉක්මනටම ඉන්ටර්නෙට් එකේ සර්ච් කර ඩිමෙන්ෂන් හොයන්න දෙයක් නැහැ. ඔයාට අවශ්‍ය එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ මෙතන ඒ ඩිමෙන්ෂන්ස් හරියටම හැදෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම මම A4 එක size එකක් දාගන්න ඕනේ කියලා හිතමුකෝ අපේ ආර්ට්බෝඩ් එකට. මම A4 ක්ලික් කරපු ගමන් මෙතන settings ටික වෙනස් වෙනවා බලන්න. දැක්කද මෙතන settings වෙනස් වුණා. දැන් මේගොල්ලෝ මේ A4 එකේ sizes දීලා තියෙන්නේ මිලිමීටර්ස් වලින්. ඒකින්ද තමයි දැන් මෙතන මේ dimension එක වැඩන ගමන් මිලිමීටර්ස් වලින් වෙනස් වුනේ. දැන් අපිට එතකොට Photoshop එකේ size එක අපිට centimeters වලින් උත් දෙන්න පුළුවන්. inches වලින් උත් දෙන්න පුළුවන්. නමුත් මේගොල්ලෝ මෙතන මේ preset එක හදලා තියෙන්නේ මිලිමීටර්ස් වලින්. අපිට මෙතන නැති custom size එකක් දාගන්න ඕන. අපිට custom මොකක් හරි dimension එකක් දාගන්න. අපි මෙතන නැති එකක් විදිහට අපි ගත්තොත් එහෙම business card එකක්. business card එකක් වගේ එකක් ගත්තාම මෙතන size එක ඒගොල්ලෝ දීලා නැහැ. ඒකට අපි දන්නවා normally business card එකේ size එක අපි ඔයගොල්ලන්ට මම පස්සේ කියන්නම් කොහොමද හැදුනේ කියලා. දැනට මතක තියාගන්න normally business card එකක් අපි inches වලින් ගත්තොත් එහෙම width එක වෙනවා 3.5ක් ඒ වගේම height එක වෙනවා inches 2ක්. එතකොට දැන් මෙතන අපි dimension එක දාගන්න කලින් අපි උඩට ගිහිල්ලා බලමු preset details. preset details වලට ඔයාට පුළුවන් ඔයා කැමති නමක් දාගන්න. ඉතින් අපි මේකට දාගමු business card කියලා මම දාගත්තා. ඊට පස්සේ අපි මෙතන width එකයි height එකයි මුලින්ම change කරන්න යන්න කලින් අපි මෙතන මේ parameters වලට එනවා බලන්න මෙතන මොනවද තියෙන්නේ කියලා මේ drop down එක click කරලා ඒ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති pixel inches centimeters millimeters point picas. සාමාන්‍යයෙන් අපි වැඩ කරනකොට වැඩ කරන්නේ pixel සහ inches centimeters millimeters කියන මේ හතරේ තමයි අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ. point picas ගැන මම ඔයගොල්ලන්ට තව ඉස්සරහට යනකොට කියලා දෙන්නම් මොනවද මේ point උයි picas කියලා කියන්නේ කියලා. දැන් දැනට එතකොට අපි business card එක අපි කිව්වා inches වලින් තමයි යන්නේ කියලා. එහෙනම් අපි මුලින්ම කරන්න ඕනේ දේ තමයි preset එක හදාගත්තට පස්සේ මෙතන dimension එකේ type එක දෙන්න ඕනේ inches වලින්. right? inches වලින් දුන්නාට පස්සේ width එක මම කිව්වා 3.5. අපිට මෙතන type කරගන්න පුළුවන් 3.5 කියලා. හරි? ඊට පස්සේ මෙතන height එක අපිට පුළුවන් 2 කියලා type කරගන්න. එතකොට මෙතන ගත්තාම orientation කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ බලන්න orientation එකේ තියෙන්නේ දැන් මේ portrait mode එකෙන් තියෙනවා. පේනවා දැන් මෙතන මේ dimension එක set කර ගමන් හරියට මේක අනිත් පැත්තට වැටෙනවා. landscape mode එකට වැටෙනවා. දැන් මේක බලන්න portrait mode එක ඔබ මෙතන මේ අගයන් දෙක උඩයට මාරු වෙනවා. බලන්න. දැක්කද? දැන් මේ අපේ business card එක අපි සාමාන්‍යයෙන් දික්කටට හදන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් landscape විදියට හදන්නේ. ඒකින්ද මේ landscape mode එක ක්ලික් කරාම අර ඉස්සෙන් තිබ්බ විදියටම මේවා දෙක මාරු වෙනවා. ඒ වගේම මෙතන තියෙනවා resolution එක.
රෙසලූෂන් එක ගැන මම ඊළඟ එපිසෝඩ් එකේදී ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මොකද්ද රෙසලූෂන් එක කියලා. මෙතන 300 කියලා දාලා තියෙනවා. ඇයි මේ 300 කියලා දාලා තියෙන්නේ? නෑ අපි දැම්මම ගෙනගමු කියන රෙසලූෂන් එක කියන්නේ මොකද? රෙසලූෂන්ස් Photoshop එකේදී වර්ග කිහිපයක් තියෙනවා. අපිට ගත්තොත් එහෙම 72 කියන inches එක දාගන්න resolution එක දාගන්න පුළුවන්. ඒ වගේම 150 කියන එක දාගන්නත් පුළුවන්. 300 කියන එක දාගන්නත් පුළුවන්. ඕනනම් අපිට 720 කියන ඒවා දාන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ dimension එකෙන් අපි project file එක open කරගන්නකොට මේගොල්ලෝ කියනවා pixel per inch. ඒ කියන්නේ අඟලකට ඇති පික්සල් ප්‍රමාණය කොච්චරද කියලා මෙතනින් දාන්න. ඒක තමයි resolution එක කියලා කියන්නේ. ඒ කියන්නේ 72 කියලා දැම්මොත් එහෙම ඒකෙන් කියන්නේ අඟලේ කොටුවක් ඇතුලේ තියෙන පික්සල් සංඛ්‍යාව 72යි. එතකොට මේක අපි කියනවා low කියලා. අපි මෙතන 150 කියලා ටයිප් කරොත් එහෙම මේ කියන්නේ same අඟලේ කොටුවක් ඇතුලේ පික්සල් 150ක් තියෙනවා. එතකොට මේකට අපි කියනවා mid range resolution එකක් කියලා. ඊට පස්සේ අපිට පුළුවන් සාමාන්‍යයෙන් මේක 300 තමයි අපි ස්ටෑන්ඩඩ් දාගන්නේ. ඒ කියන්නේ high කියන එක. high කියන්නේ ඒත් අඟලි කොටුවක් ඇතුලේ පික්සල් 300ක් තියෙනවා. ඒකට ඔයගොල්ලන්ට තේරෙනවාද කොටු තුනක් තියෙනවා. එක කොටුවක් ඇතුලේ එකම size එක අඟලි කොටු තුනක්. එතකොට එක අඟල තියෙනවා පික්සල් dot හිතන්නකො 72ක් තියෙනවා. අනිත් එක 150ක් තියෙනවා. අනිත් එකේ 300ක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති අඟලක් ඇතුලේ පික්සල් 300ක් තියෙන කොට තමයි මේකේ resolution එක high වෙන්නේ. ඒකෙන් හින්දා අපි සාමාන්‍ය resolution එක දාගන්නවා මේකේ මේ 300 කියන resolution එක. මේක ඕනනම් අපිට 720 වගේ දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් high resolution එක. නමුත් අපි standard විදියට දාගන්නේ 300 කියන version එක. ඊට පස්සේ මෙතන තියෙනවා color mode එක. දැන් මෙතන මේ RGB color කියලා තියෙන්නේ. දැන් මේක එකපාරටම ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ මොකද්ද මේ color mode එක කියලා. මම ඒක ගැන පස්සේ කියලා දෙන්න කියන්නේ ඊළඟ එපිසෝඩ් එකේදී කියලා දෙන්න. දැන්ට මේ color mode එක මේ විදිහටම තියාගන්න. ඒ වගේම මේ bitrate එකත් ඔයගොල්ලෝ මේ විදිහටම තියාගන්න. මම කියලා දෙන්නම්. background content. ඒ කියන්නේ අපි මේ ආර්ට්බෝඩ් එක ක්ලික් කරාට දාගත්තට පස්සේ ආර්ට්බෝඩ් එක මොන පාටින්ද දෙන්න ඕනේ? black පාටින්ද නැත්නම් background color එක නැත්නම් transparent එක custom. මෙතන අපිට ඕන color එකක් pick කරලා මේ තියෙන color pick එක ඕන color එකක් විපේනදී color pick ඕන color එකක් මිලියන ගාණක් colors හදන්න පුළුවන් මෙතනින්. මම මේවා ගැන ඔක්කොම කියලා දෙන්නම් ඕගොල්ලන්ට. මෙතනින් කැමති color එකක් තෝරගන්න. එතකොට අපේ ආර්ට්බෝඩ් එකේ පාට ඉන්නේ ඒ පාට. ඉතින් මම දැන් ඒක කරගන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට බේසික් විදිහට උගන්වන්නේ පළවෙනි එකේ ඉඳ කැන්සල් කරගෙන අපි white විදිහටම තියාගන්නවා. ඊට පස්සේ මේ advanced option කියන එක ඇත්තට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ hidden වෙලා තියෙන්නේ. අපිට පුළුවන් drop down එකකින් මේක down කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවාද මෙතන තියෙනවා color profile එක working RGB කියලා තියෙනවා square pixel කියලා. මේක advanced option එකක්. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් එන්නේ printing වලට යවනකොට. ඒ කියන්නේ අපි ලොකෝ print කරන කට්ටිය තමයි මේකේ තමන්ට අවශ්‍ය color code එක දාලා තමයි print කරන්නේ. මේ ගැන මම ඉස්සරහට කියලා දෙන්නම්. දැනට අපි ඔන්න artboard එක හදාගෙන ඉවරයි. එහෙනම් අපි මොකද්ද කරන්න තියෙන්නේ? මෙතන create කියන බටන් එක එක්ක ගමන් අපේ artboard එක හරියටම හැදිලා ඇති. දැක්කද? මේ තියෙන්නේ inches 3.5යි පල්ලෙහාට inches 2යි ගත්ත අපේ බිස්නස් කාඩ් එකේ සයිස් එක. අපි ඒක හරියටම හරිද කියලා බලන්න අපිට පුළුවන් මේකේ රූල් එක ඔන් කරගන්න. රූල් එක ඔන් කරගන්න නම් control R කියන command එක ඉබ්බට පස්සේ නැත්නම් ක්ලික් කරාට පස්සේ වෙනදී ඔයාලට මේ රූල් එක ආවා. දැන් සමහර වෙලාවට ඔයගොල්ලන්ගේ රූල් එක ආවට පස්සේ දැන් මේක නම් ඉන්චස් වලින් වැටලා තියෙනවා. බලන්න 0.1 1 2 3යි මේ භාගෙ තියෙන්නේ දැක්ක 3.5. මේ පැත්තට ගත්තාම මේ පැත්තට තමයි මේ කියවන්න පුළුවන් 0.1 මේ 2. ඒ කියන්නේ මේ අපේ size එක හරි. සමහර වෙලාවට ඔයගොල්ලන්ට මේ තියෙන රූල් එක වෙන විදිහට මේ inches වලින් වැටලා තියෙන centimeters වලින් වැටලා තියෙන පුළුවන්. ඒ කියන්නේ මේ රූල් එක උඩ right click කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ අවශ්‍ය dimension එක දාගන්න.
අපි හිතමු සෙන්ටිමීටර්ස් වලින් දැම්මා කියලා. එතකොට මේක පෙන්නන්නේ ඔයාලට සෙන්ටිමීටර්ස් කීයක් තියෙනවද? සෙන්ටිමීටර්ස් 9ක් තියෙනවා කියලා ඔයාලට පෙන්නනවා මේ පැත්තට. මේ පැත්තට ගත්තාම සෙන්ටිමීටර්ස් 5ක් තියෙනවා කියලා පෙන්නනවා. එතකොට අපි මේක දාගත්තොත් එහෙම මිලිමීටර්ස් වලින් තව මේක වැඩි වෙනවා. 90ක් වුණා. මේ පැත්තට 50ක් වුණා. ඉතින් මේ විදිහට තමයි සාමාන්‍යයෙන් අපි Photoshop වල මුලින්ම ආර්ට්බෝඩ් එකක් ඕපන් කරගන්නේ. එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් ෆයිල් එකක් ඕපන් කරගන්නේ. මුලින්ම සහ රූල් එක මේවා කරගන්නේ ඔන් කරගන්නේ. මම ඊළඟ එපිසෝඩ් එකේදී කියලා දෙන්නම් ප්‍රොජෙක්ට් ෆයිල් එකක් ඕපන් කරාට පස්සේ අපි කොහොමද ඒක සේව් කරගන්න ක්‍රම තියෙනවා. මම සේව් කරන හැටි මේකම කියලා දෙන්නම් ඊළඟ එපිසෝඩ් එකේ.